අපිට ඊළඟට තියෙන ගේම් එක තමයි තරගයට පොල් ගෑම්. ඒකට මාත් සහභාගී වෙනවා. ඒ වගේම අපි ධනුෂ්කයි දමිත්‍රියක්කයි හිරුෂියක්කයි නුවන්දිකක්කත් සහභාගී වෙනවා. අපි බලමු තරග කොහොමද කියලා. දමිත්‍රියක් කියන්නකෝ බලන්න ඒකේ නීති රීති. දීලා තියෙන පොල් බෑව ඉවර වෙනකම්ම ගන්න ඕනේ. අනිත් එක මේ ගාන පොල් ටික ගොඩක් හීනි වෙන්නත් ඕනේ. ඒ හැමදේම සම්පූර්ණ කෙනා තමයි දිනන්නේ. ධනුෂ්කයියද මමද දිරන්නේ නේ. බලමු අපි. මං හිතන්නේ මේ දෙන්නකින් කියන්නේ. නව අවුරුදු ඇති කුසිරු සලඹ මහද නද දෙනා. ඔන්න අපි දැන් තරඟය පටන් ගන්න යන්නේ. 3 2 1 start. නුවන්දිකා අක්කා නම් ගොඩක් ගාලා තියෙනවා. බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. දිගටම ගාපු එක්කෙනාට තමයි ලකුණු දෙන්නේ. දමිත්‍රි අක්කා ගන්නකෝ අප්පා. රන්දිකයි මේ අතර සටන තියෙන්නේ. දැන්ට ධනුෂ් දැන්ට දුලාන්නයි තව රන්දිකයි හිරුෂියක්කයි නොන්දිකක්කයි හොඳට ගානවා. වැඩිපුරම ගාන එක්කෙනා තමයි දිනන්නේ. ගාන කරන්න කියලා. ධනුෂ්කයි ටක් ගාලා ගන්න. ධනුෂ්කයි කම පරතරේ ගන්න. කම. ටක් ගාලා ගන්න. නොන්දිකා අක්කා නම් පොල් බෑව ඉවර වෙගෙන තමයි යන්නේ. අපි බලමු මොනායිද කියලා. ඉවරයි. දිනුවා. නොන්දිකා අක්කා ඉවර කරලා ඉවරයි. ඊළඟට කවුරු වේවිද අපි බලමු. දැන්ටමත් ගාලි ඉවරයි. ගාලි ඉවරයි. අයියෝ ගාලි ඉවරයිද? ඔව්. දෙවනුව රන්තිකයියත් ඉවරයි. ටක් ගන්න. ඉතින් පොල් ගෑම තරගෙන අවසන් වුණා. අපේ මේ රන්දිකය පොල් මුදලාලි මොකද වුණේ ඔයාට? ගෑවා ඉතින් පුරුදු දෙන්නේ ඉතින් මම ඩ්‍රාමා එකෙත් කරන්නේ පොල් බිස්නස් නේ ඉතින් මට හොඳට පුරුදුයි. තිනුලි බබා කියන්නකෝ බලන්න කවුද දින්නේ කියලා? හරි. දැන් ඇත්තටම නුවන්දිකා අක්කා දින්නනේ. ඉතින් අපි හැමෝම යාට ක්ලැප් එකක් දෙමුද?